ඔය ළමයා මොකද මෙතන කරන්නේ? කෝල් එකක් ගන්නවා සර්. කොයිද ඉන්නේ ඔය ළමයා? මේ ළඟ සර්. නගින්න වාහනේට මං ඇරලන්න. නෑ එපා සර්. මේ කිට්ටුවේ ඉන්නේ. සේනාරත්න සර් හෙට උදේ මෙන්න. හරි සර්. සර්ගේ ෆයිල් එක වාහනේ ඇතුළේ. අකෝදේ. Thank you. Good night sir. Good night. Yeah. මං ඔය ළමයාව මීට කලින් මෙහෙදි දැකලා නැහැ. අපි ළඟදී මෙහෙට ආවේ සර්. මේක මතක තියාගන්න. ගෑනු ළමයෙකුට තනියම යන්න සුදුසු වෙලාවක් නෙමෙයි මේක. තේරුණාද? ඔව් සර්. සර් මේක මෙහෙ. මේ පාරද? යා. සර් මේක තමයි ගෙදර. මේකද ගේ? ඔව් සර්. මම යනවා සර්. Thank you. පුතා. ඔව් සර්. එහෙම හරි නෑනේ. මම පුතාව ගෙදර ආයට බාර දීලා යන්න ඕන. තේරුණාද? බෙල් එක ගන්න. ඔහෙ නෙමෙයි මෙතන මේ තියෙන්නේ. ඕක උස්සලා ගහන්නකෝ. ඔබන්න. මේ සර් මේ මගේ හස්බන්ඩ්. හස්බන්ඩ්. සීතල වතුර ටිකක් බොන්න පුළුවන්ද? කොයන කරදකාරද මන්ද පොඩක් ඉන්නකෝ. එන්න සර් එන්න. කොහොමද? මේ හස්බන්ඩ් නේ? ඔව් සර්. යමු සර්. යමු. සයි සුදුයි නේ? එන්නකෝ අනේ. මේ සර් ඉඳගන්න. ඉඳගන්න සර්. මම වතුර එකක් අරන් එනකන් සර් එක කතා කරගෙන. ඉඳගන්න. මම වතුර එකක් අරන් එන්න. හොඳයි. සීතල වතුර එකක්. හා සර්. මේ සුලෝචනා. මෙයාගේ අක්කා. සර් හලෝ කියන්න. හලෝ කියන්න. හලෝ සර්. මං වතුර එක අරන් එන්න. අයියෝ මොකද අනේ මේ නිදා ගන්න ඕන වෙලාවෙත් මේ නැගිටගෙන කතා කර ඉන්නේ මොකද මේ මේ ගෑල්ලා කවුද? මෙයාගේ වයිෆ්. ඈ වයිෆ්? පුතා මට ඔයා කිව්වේ නෑනේ. ඔයා මෙහෙ ඉන්න. අපි ඔයාව බලා ගන්න. අනේ අපිටත් ඉතින් පාළුවේ යන්නත් එක්ක හොඳයිනේ නේද? කිසි දෙයකට බය වෙන්න එපා හොඳ. අපිට පුළුවන් මෙයාව බලා ගන්න නේද? නේද? ඔව් මේ අපේ නැන්දස්ස. මෙයා හරි විහිළුකාරී නේද? මොකද බං මෙයා කියන්නේ? මං වතුර එක අරන් එන්න.
තමසේ උන්ට කිව්වේ නැත්තම් තමසක එඳුම් ගලවලවත් දුවනවා ටවුන් එකේ. තේරුණාද? ඉන්න තැන. පාහරය. අනේ. ඌ ඇත්ත කිව්වේ නැත්තම් උගේ දැන් තලපන්. හොඳයි සර්. ඒ ෆෝන් එක රින් වෙනවා. අරගෙන ෆෝන් එක. අනම්මනම් අල්ලන්නේ නැතුව ෆෝන් එක විතරක් අල්ලපන්. කොඩියා. ඔබ කොහෙද? ගයියට කියපන් හරියටම 3ට ලයිට් හවුස් එකට බයික් එක අරන් එන්න කියලා. මනෝ අපි කොට ආසන ගත්තා. ඉක්මනට උදේ පණගනි. පළයන් ඉක්මනට. මලිතේ එන්න. මලිතේ ඉක්මන් කරන්න. මලිතේ දැන් අපි මොකද කරන්නේ? අන්නේ නෝ. මේගොල්ලෝ පව්වනේ. එන්න. මචං මෙන්න ටිකට් එක. මෙච්චර ඉක්මනට ටිකට් එක දාගන්න පුළුවන් උනේ පට්ට ගේමක් දීලා මචං. තෑන්ක්ස් මචං. මෙන්න ආර කට්ටක් කෑයි මුන්ගේ සුදීපක්ක බෑම කියලා කිව්වා. අන්තිමට සුදීපක්කට වැඳලා තමයි ওই වැඩේ කරගත්තේ. කොයිකටත් හොඳ කල්පනාවෙන් ඵලයක්. උඹලා තාත්තා උඹලා ගැන හොඳ ඇලර්ට් එකේ ඉන්නේ. එයාපෝට් එකට යනකම් හොඳ කල්පනාවෙන් හිටපන්. ඔබට නෙමෙයි කිව්වේ. ඔව් ඉතින් මමත් කිව්වේ ඒ දෙන්නට තමයි. මේ විහිළු නෙවෙයි ඩ්‍රයිව් කරන එක අවදානම් හැමතැනම චෙක් පොයින්ට්ස්. ඔව්. ඒක ඇත්ත. බය වෙලා දින්නේ. බය වෙන්න දෙයක් නෑ මං ඉන්නවනේ. තව ටිකකින් අපි එයාපෝට් එකේ. මට පොරි කන්න ඕනේ. පොරි කන්න? මම මේ දිලෝරත් වෙලා ඉන්න. ඔයා මේ පොරියක් කන්න කතා කරනවා.
මචං මං කොඩිත් පිළි. මං අරුන්ගෙන් බේරිලා ආවා. කොහෙද ඉන්නේ මචං? මම මේ එයාපෝට් යන ගමන් බං. එහෙමද? මං එයාපෝට් එකට එන්නේද? උඹ මොකද කියන්නේ? නෑ උඹ එන්න ඕනේ නෑ. ඔබ කෙලින්ම ග්‍රවුන්ඩ් එකට ඵලයන්. මචං. මේ මල්ලි මෙතනින් ඔබ ගෑල් ළමයා කොහෙද ගියේ? දැක්කේ නෑ සර්. කොහෙද ගියේ? බඩුවක් ගන්න කියලා. මේක බඩු ගන්න නලාවද්ද? මං කොච්චර බය වුණාද? වාට කිසිම ගාණක් නැහැ. දැන් රට යන්නේ වාද මමද? ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරා. අද මැච් එක දිනලා ඔයා හොඳම ක්‍රීඩකයා වෙන්න ඕනේ. ඔයාට මාව මතක් වෙන්න. මං පොඩි තෑග්ගක් ගන්න කී. මේ ඒකට වෙලාව නෙවෙයිනේ. තව ටික වෙලාවකින් ඔයා මෙන්න ඔයාගේ පාස්පෝර්ට් එකයි ටිකට් එකයි. එතකොට ඔයාගේ සර්ටිෆිකේට් ටික සල්ලි ඒවා මෙතන තියෙනවා. පරිස්සමෙන්. මං ඊයේ ඔයාගේ ලොකු තාත්තට කෝල් කරා. එයා ඔයාව ගන්න එයාපෝට් එකට එනවා කිව්වා. ඔයා එයාට ගිහිල්ලා කෝල් එකක් දෙන්න. දැන් යන්න. පරිස්සමෙන්. all the best. බුදු සරණයි. හෙලෝ මචං මොකද උනේ? මලිත ගියා මචං. මං දැන් එනවා. මැච් එකට වෙලාව හරි. ඉක්මනට වරේ. හරි බං. තීරණාත්මක දිනයක්. අති විශාල කණ්ඩායම් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසාන මහා තරගයට තේරීපත් වූ
ලයන් මාස්ටර්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් සුපර් කිංස් කණ්ඩායම සමග පැවැත්වෙන අවසාන මහා තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. දැනෙන්න ගහපන්. ගහගනින් දැනෙන්න අල්ලපන්. දැනෙන් අල්ලගනි කොඩි පිටු. මචං වෙලාව හරි. වැඩේ කොට දාමු. මේක බඩු ගන්න වෙලාවක්ද? පාට මාව මතක් වෙන්න. මම පොඩි තෑග්ගක් ගන්න කී. බංග්ලාදේශ සුපර් කිංස් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලයන් මාස්ටර්ස් කණ්ඩායම දෙක මේ අවස්ථාව වන විට ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රචාර මැද ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනවා. හෙලෝ. මම අතපත්තු කතා කරන්නේ. සර්ගේ පුතා කබඩි මැච් එකේ සෙල්ලම් කරනවා. තාත්තේ උමින්න මට කියලා පොඩක් ඉන්න. මේ මොනවාද මේ? මේ මල්ලි කබඩි තරඟ වලින් දිනපු කුසලාන. හැබැයි මේවා යා කොහෙද තියලා තියෙන්නේ? මේ පෙට්ටිවල. මේ වහන්න තියෙන්න ඕනේ. ගෙදර සෝකේස් එකක. ඒත් එයායි මේ වංගල තියෙන්නේ. ඒ ඔයා කබඩි වලට අක්කම ඇදින්දා. ඔයා දකී කියලා තාත්තේ. හැම කෙනෙක්ම හැම දෙයකටම දක්ෂ නෑ. කෙනෙක් කරන්න ඕනේ එයාට පුළුවන් දේ. එයා කැමති දේ. එහෙම නැතුව ඕගොල්ලෝ දෙමව්පියෝ කියලා. ඕගොල්ලෝ කැමති දේවල් නෙවෙයි තාත්තේ. ඔයා දැන් මොකද කරන්න හදන්නේ? එතන ගිහලා මල්ලිව අත්අඩංගුවට ගන්නද හදන්නේ? එයා ගලේ වැරද්දක් නෙවෙයි. මේ මැරයොන්ගෙන් ගෑල්ල මෙව බේරන් ආපු එක වැරද්දක් නෙවෙයි තාත්තේ. තාත්තගේ මේ මැරයොන්ගේ කිසිම වෙනසක් නෑ. ඔයා හදන්නේ බලෙන් හරි. ඔයා කැමති දේ කරව ගන්න. ඔයාට ඕනේ නම් මල්ලිව අත්අඩංගුවට ගන්න. හැබැයි තාත්තා මම ඇඳලා ඉල්ලනවා තාත්තේ. මේ කබඩි තරඟේ දිනුවට පස්සේ ආව අත්අඩංගුවට ගන්න තාත්තේ. මේක මල්ලිගේ ඊනයක්. පොලිස් නිලධාරියෙක් විදියට නෙවෙයි. තාත්තා කෙනෙක් විදියටත් නෙවෙයි. එක මිනිසෙක් විදියට හිතන්න තාත්තේ. මල්ලි බෝ අම්මේ. මල්ලි බෝ. බංග්ලාදේශ ගෝදෙන් බංග්ලාදේශ කණ්ඩායමේ අංක 6 දරන ක්‍රීඩකයා තරගයට අවතීර්ණ වෙනවා ක්‍රීඩා පිටියට. මොකද තරගයක සේයාවක් තිබෙනවා. මෙන්න තරගයේ ඉතාම සාහසීකව ලකුණක් වාර්තා කරනවා. අංක 6 දරන ක්‍රීඩකයා බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් ඊළඟ අවස්ථාව හිමිවන්නේ ලයන් මාස්ටර්ස් කණ්ඩායමටයි. ලයන් මාස්ටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් අංක 8 නියෝජනය කරන ලයන් මාස්ටර්ස් කණ්ඩායමේ නායක මනුරංග නාගාවත්තයි තරගයට අවතීර්ණ වෙන්නේ. තරගයකට පෙර කරපු ක්‍රීඩකයා මෙන්න එයාට කාවත් තේරුම් ගන්න බෑ. මනුරංග නාගාවත්තේ අන්තර දමන ස්වභාවයක් අපි දකින්නේ. කිසියම් පීඩනයකට ලක් වී තිබෙනවා මනුරංග නාගාවත්ත මේ වන විට. ලයන් මාස්ටර්ස් කණ්ඩායමේ ජනප්‍රියම සහ දක්ෂතම ක්‍රීඩකයාගේ දැවියාමත් සමගම ලයන් මාස්ටර්ස් කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් පිඳී යන උරක් තමයි අපි දකින්නේ. ඔහුගේ දැවියාමත් සමගම බංග්ලාදේශ කණ්ඩායමට නේ වන්ද බං. සෝරි බං. වැඩක් නෑ. කෑවා. ඔබ ලකුණු දැක්කද? කොහොමත් අපි පරදිනවා. ඔබ කිව්වේ තරගයක් දිනන්න ශරීර ශක්තියට වඩා මානසික ශක්තිය වැදගත් කියලා. කොහොම මේ මානසික ශක්තිය? මොකද උනේ? ශ්‍රී ලංකා කණ්ඩායම ලයන් මාස්ටර්ස් මගේ හිත මාත් එක්ක නෑ බං. සතරක් ලබා දෙනවා. බංග්ලාදේශ සුපර් කිංස් කණ්ඩායම මලිතව එයාපෝට්ටට දාද්දි මට ලොකු වෙනසක් දැනුන්නේ නෑ. පසු වෙනවා. ඒත් මට දැන් කියා ගන්න බැරි ලොකු වෙනසක් හිතට දැනෙනවා මචං. මචං උඹ මලිතට ආදරේ. මන් දන්නේ නෑ බං. මචං ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආදරේ කියන්නේ හිතට දැනෙන්න ඕන දෙයක්. උඹ මලිතට ආදරේ. එච්චරයි. ඒ මචං
චම්බේ තව විනාඩි 5යි තියෙන්නේ. තව නකුණක් කොහොම හරි ගන්න ඕනේ. ඒ නිසා මනුවට අවස්ථාවක් දීපන්කෝ. ඔබ මේ පිස්සු කතා කරනවද? මම මේ දෙරාතුකා සීනිකාරයා. මට පුළුවන් දෝක් කරන්න. මචං පොඩියා උඹට පුළුවන් කොහොම හරි උඹ ඵලයක් ලකුණක් අරගෙන මනුව වයතොල්ට ගන්න ඵලයක් උඹට පුළුවන් කම ආවරි රටු මාව උඹලා කබඩි වලට ගෙනල්ලා දාලා මාව අමාරුවේ දානවා. නෑ පුළුවන්. ඉුවා මාවලා ඵලයක්. තරගයේ නැවතත් ආරම්භ වෙන අංක 4 නියෝජනය කරන ක්‍රීඩකයා ලයන් මාස්ටර්ස් කණ්ඩායමේ ක්‍රීඩා පිටියට අවතීන වෙන විට බංග්ලාදේශ සුපර් කිංස් කණ්ඩායමේ නායක අංක 3 දරමින් නියෝජනය කරමින් ක්‍රීඩාව තරගයේ ඉතාමත් තරගයක් වන පරිදි එක ලකුණක් ලැබෙනවා තවත් ලයන් මාස්ටර්ස් කණ්ඩායමට යනුව ඔහු ප්‍රීතියෙන් උද්දාමයට පත්වනවා තමයි ක්‍රීඩාවේදී අපි දකින්නේ. ඒ අනුව තවත් එක් අවස්ථාවක් ලැබෙනවා ඒ ලබා ගැනීම සමග මේ ලකුණක් සමගින්ම තවත් අවස්ථාවක් ලැබෙනවා ලයන් මාස්ටර්ස් කණ්ඩායමට. අපි බලමු මේ අවස්ථාව ලබා ගන්න ක්‍රීඩකයා කවුරුද යනවාද. ඔහු මේ ක්‍රීඩා පිටියේ නවතින අවස්ථාව ලබා ගැනීමෙන් අංක 8 නියෝජනය කරමින් මනුරංග නාගහවත්ත විය යුතුයි. මනුරංග නාගහවත්ත තාක්ෂණික ගණයේ ක්‍රීඩකයා ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව ඔහු මෙවර ක්‍රීඩා පිටියට අවතීර්ණ වන අවුරක් අපි දකින්නේ. හොඳ තරග රටාවක් බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත්ම දියුණු ලෙස තරගයට අවතීර්ණ වෙනවා. ඔවුන් ඉතාමත්ම දියුණු තරගයක උද්වේගකර අවස්ථාවක් අපි දකිනවා. මනුරංග නාගහවත්ත ශ්‍රේෂ්ඨ පරිණත ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා පිටිය ඔහුගේ ග්‍රහණය අවුරක් අපි දකිනවා. මෙන්න මනුරංග නාගහවත්ත බිම හෙලා ගන්නවා බංග්ලාදේශ සුපර් කිංස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඔහුව එක පොකුරට ග්‍රහණයට හසු කරවන්න ලබනවා. නමුත් මනුරංග නාගහවත්ත ජයග්‍රාහී රේඛාව ආසන්නයේ සිටිනවා. ප්‍රධාන විනිසුරුවරයාගේ උකුසු හැස ජයග්‍රාහී රේඛාව අපිට කියන අපි දකින්නේ මනුරංග නාගහවත්ත බංග්ලාදේශ ශ්‍රී ලංකාවෙන් සමගම ලකුණු 5ක් ලැබෙන අවස්ථාව වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලයන් මාස්ටර්ස් කණ්ඩායම ලකුණු 40ක් ලබා ගැනීම ඉතාමත්ම දියුණු ජයග්‍රහණයක් අත් කරගනු ලබනවා. ඒ සමගම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙනවා. My darling. මනුවා අඩෝ මොල්ලේ මට ලැජ්ජ කරන්න ලෑස්තින්න එපා. මෙතන හැම මීඩියා එකේම මිනිස්සු වට වෙලා ඉන්නේ. මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මිනිහෝ. එච්චයිද බබු ලකේ දැක්කේ මගේ ගමට වෙලා මගේ මිනිස්සු ඉස්සලා මට ගාලා ගියා. තරපම් අතරපම් යකෝ. එංගිදී එරේ මොකද කියලා පැතර වෙලා බලන් ඉතින් එංගිදී වැඩක් නෑ මට. තරපම් අතරපම් යකෝ. තරපල්ලා තරපල්ලා බං ඔබ සහෝදරයා නරඹලා ඉතකනි අතකනි බං. අයියේ ඔබ බලපු චන්දියෙක් නම් නපුන්සකෙක් වගේ මැරෙ එක්කන් ඇවිල්ලා චන්දි පාට දාන්න නැතුව තනියෙන් ප්‍රීමියෙක් වගේ මට ගහලා මලිතු එක්කම් ඵලයන්.
මිනිසුන්ගේ මාවයි බේරගන්න ඕනේ. මම ඉහළ ගමම නීතියෙන් බේරගන්න. කොතනිකදි හරි එයා මගේ කීර්ති නාමයට හානියක් වෙන විදිහට හැසිරුණොත් එයා විවරයක් කළා දාන්න. තේරුණානේ? නිර්මල දේශපාලනය නිසාම ඔබතුමියගේ මල්ලිගේ ජීවිතයෙන් පවා වන්දිගවන සිද්ධ වෙනවා. මල්කා මම මේ මිනිමැරුම දේශපාලන පලිගැනීමක් විදිහට හිතනවට අකමැති. මොකද මගේ මල්ලි වුණත් ඔහු වරදක් කළා තිබෙනවා නම් ඔහුට නිසි දඬුවමක් ලැබෙන්න ඕන. හැබැයි යම් යම් කරුණු සාධක හේතු සලකා බැලීමේදී අපිට නිගමනයකට එන්න පුළුවන් මේ මිනිමැරුම විපක්ෂය විසින් එහෙම් පිටින්ම සැලසුම් සහගතව සිද්ධ කරන ලද්දක් බවට. මල්කා මේකට හොඳම උදාහරණය තමයි මගේ මල්ලිට වෙඩි තියලා තියෙන්නේ මගේ මල්ලිගේ ළඟින්ම හිටපු හොඳම සේවකයා. එහෙම බැලුවොත් මල්කා මා විසින් කරගෙන යන මේ අති දැවැන්ත සමාජ සේවා කටයුතු සියල්ලම අඩපණ කිරීමේ බලාපොරොත්තුවෙන්ම විපක්ෂය විසින් මේක සැලසුම් කළා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඒත් මල්කා මම කැමති මගේ ආදරණීය ජනතාවට කියන්න මේ කිසිම දෙයකින් මම සැලෙන්නේ නැහැ කියලා. අම්මා පුතේ මේක දෙන්න. දෙන්නකෝ දෙන්න. පුතා කොහොමද පුතේ දැන්? රිදෙනවද? අනේ ඉතින් රිදෙනවද ඇහුවේ?